තව මාස කිහිපයකින් ආරම්භ වීමට නියමිත 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ශ්‍රී ලංකාවේදී සහ ඉන්දියාවේදී පැවැත්වෙන බවට ඔවා දන්න කරුණක්. ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ලෝක කුසලානේ තරඟ පැවැත්වෙන ක්‍රීඩාංගණවල ප්‍රදේශ එළි දක්වා තිබුණා. ඒ අනුව එම තරඟ පැවැත්වෙන ඉන්දියාවේ ප්‍රදේශ වන්නේ අහමදාබාද්, දිල්ලි, කොල්කටා, චෙන්නයි සහ මුම්බයි යන ප්‍රදේශයි. ඒ වගේම ශ්‍රී ලංකාවේද ලෝක කුසලානේ පැවැත්වෙන නිසා ශ්‍රී ලංකාවේ එම තරඟ පැවැත්වෙන ස්ථාන ලෙස කොළඹ සහ මහනුවර යන ප්‍රදේශ නම් කර ඇති බවටයි වාර්තා වෙන්නේ. ඒ අනුව 2026 T20 ලෝක කුසලානේ පෙබරවාරි මාස 7 වන දින ආරම්භ වීමට නියමිත ඇති අතර මාර්තු මාස 8 වන දින ඉන්දියාවේ අහමදාබාද්දී අවසන් මහා තරඟය පැවැත්වෙන බවටයි වාර්තා වෙන්නේ. කෙසේ නමුත් තව වෙනකන් තරඟ කාලසටහන නිකුත් කර නැති අතර එම තරඟාවලිය ආරම්භ වීමට සති දෙකකට හෝ සතියකට පෙර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තරඟ කාලසටහන එළි දැක්වීමට නියමිත ඇති බවටයි වාර්තා වෙන්නේ. ඒ වගේම මෙම ලෝක කුසලානේදී පාකිස්තාන ක්‍රිකට් ආයතනය සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඇති කරගත් ගිවිසුමකට අනුව පාකිස්තානයේ ඔවුන්ගේ සියලුම තරඟ ශ්‍රී ලංකාවේදී ක්‍රීඩා කිරීමට නියමිත ඇති බවටයි වාර්තා වෙන්නේ. ඒ අනුව පාකිස්තානයේ අවසන් මහා තරඟයට තේරීපත් වුණොත් එවිටම තරඟය ශ්‍රී ලංකාවේදී අනිවාර්යෙන් පැවැත්වෙයි. ඒ වගේ මෙම T20 ලෝක කුසලානේදී කණ්ඩායම් 20ක් එක් කාණ්ඩයකට කණ්ඩායම් 5 බගින් වූ කාණ්ඩ 4කට බෙදා ඇති අතර සෑම කණ්ඩායමක්ම අනෙක් කණ්ඩායමක් සමග එක්වරක් හෝ ක්‍රීඩා කරනු ඇත. ඒ අනුව සෑම කාණ්ඩයකින්ම ඉහළම කණ්ඩායම් දෙක සුපිරි 8 දෙනාගේ අදිරයට පිවිසෙන අතර එහිදී ඔවුන් 4 දෙනෙකුගේ යුත් කාණ්ඩ දෙකකට බෙදා වෙන් කරනු ඇති. ඉන්පසු එම සුපිරි 8 දෙනාගේ කාණ්ඩ දෙකෙන් ඉහළම කණ්ඩායම් දෙක අවසන් පූර්ව වටේ සුදුසුකම් ලබනු ඇත. ඉන්පසු එම වටේ ජයග්‍රාහකයින් අවසන් මහා තරඟයේදී මුහුණට මුහුණ තරඟ වදිනු ඇත. මේ වගේ ක්‍රිකට් ගැන හැමදේම බලා ගන්න ක්‍රිකට් වන් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න.